අපි මේ নমස්කාර පාඨය කියනකොට නිකන් නමෝ සම්මා සම්බුද්දස්ස කියලා කියනවා නෙමෙයි. මේක තව විශේෂණ දෙකකුත් එකතු කරනවා. එකතු කරන්නේ නමෝ තස්ස භගවතු අරහතෝ කියලා දෙකකුත් එකතු කරනවා. භගවා අරහං කියන ගුණ දෙක. මෙන්න මේ ගුණ දෙක පිළිබඳව අපි පොඩ්ඩක් සැලකිලිමත් වෙමු. ඇයි මේක මේ නමෝ සම්මා සම්බුද්දස්ස නොකිය නමෝ තස්ස භගවතෝ අරහතෝ කියලා දෙකකුත් දැම්මේ ඇයි කියලා. භගවා කියන ගුණය විස්තර කරනවා. භග්ග රාගෝ භග්ග දෝසෝ භග්ග මෝහෝ අනාසවෝ. රාගය භග්න කළා. ද්වේෂය භග්න කළා. මෝහය භග්න කළා. භග්න කළා කියන්නේ නැත්තටම නැති කළා දැම්මා. දාලා අනාසවෝ ආශ්‍රවයන්ගෙන් මිදුණා. කාමාසව, භවාසව, දිඨාසව, අවිජ්ජාසව. මේ ආශ්‍රවයන්ගෙන් මිදුණා. මොනවද මේ ආසව කියලා කියන්නේ? ආසව කියලා කියන්නේ දැන් පැසවනවා. කොහෙද පැසවන්නේ? භවයේ පැසවනවා. ඒ කියන්නේ නැවත නැවත උත්පත්තිය දෙමින් මේක පැසවනවා භවයේ. බුදුහාඳුර යම් දෙයක් යම් කතාවක් කළා නම් යමක් කිව්වා නම් නිදිසති යම් නිර්දේශයක් කළා නම් සබ්බංකං තතේව හෝති නෝ අඤ්ඤතා ඒ සියල්ලම ඒ විදිහටම සිද්ධ වෙනවා නෝ අඤ්ඤතා වෙන විදිහකින් සිද්ධ වෙන්නේ නැහැ. ඒක වෙනස් වීමක් නැහැ. එහෙනම් බුදුරජාණන් වහන්සේ මෙලව සැප ලබන්නට යම් දෙයක් යම් ක්‍රමයක් දේශනා කළා නම් ඒක වෙනස් වෙන්නේ නැහැ. ඔබට දැන් අවශ්‍ය ඉඳුරන් පිනවන්නට ඒ ඉඳුරන් පිනවීමේ සෝය මෙන්න ඒක ලබන්නේ මෙන්න මෙහෙමයි කියලා බුදුහාඳුරු දේශනා කළා නම් ඊට වැඩි එකක් දේශනා කරන්න කෙනෙක් මේ ලෝකේ කොහක්වත් නැහැ. ඊට වැඩි සැපක් ලබා දෙන්න කෙනෙක් මේ ලෝකේ කොහක්වත් නැහැ. ඒ බුදුහාඳුරු කියපු මඟ විතරයි. ඒක තියෙන මාර්ග අනිත් මාර්ග ඔක්කොම එතනින් මෙහා තියෙන ඒවා. බුදුහාඳුරන්ගේ මඟ වෙනස් කරන්න බෑ. එතකොට අන්න ඒ බුදුරජාණන් වහන්සේට මම නමෝ කියලා බාරගත් අනුශාසනාවක් තියෙනවා නම් ඒ අනුශාසනාව කවදාවත් වෙනස් වෙන්නේ නැති අනුශාසනාවක් කියන සදහැයෙහි පිහිටලා ශ්‍රද්ධාව තහවුරු කරලා ඒ අනුශාසනාව බාර ගැනීම තමයි භගවතෝ කියලා කිව්වේ. එතකොට මේ භගවතෝ කියන ගුණය නමෝ තස්ස භගවතෝ කියලා කිව්වට පස්සේ එයාට ආයි එතනින් එහාට අතපත ගන්න දෙයක් නැහැ. අවශ්‍ය එකම දේ තමයි තමන්ගේ හදවතට එකඟව අර බුදුහාඳුරන්ගේ වචනෙහි පිහිටන්න. ඒ පිහිටන කෙනාට මොකක්වත් අවශ්‍ය නැහැ.